අද අපි බලමු ඇඩලේඩ් නගරයේ තියෙන විශේෂත්වය ගැන. ඔස්ට්‍රේලියාවේ සවුත් ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ අගනුවර වන ඇඩලේඩ් නගරය ආරම්භයම සැලසුම් කර ගොඩනගා ඇති නගරයක් ලෙස විශේෂ හැඳින්වීමක් ලබාගෙන තියෙනවා. 1832 වසරේදී නගර සැලසුම් කරන විශේෂඥ කොලොනල් විලියම් ලයිට් විසින් සකස් කළපු මෙම නගර සැලැස්ම අදටත් නගර සංවර්ධන ශේත්‍රයේ අගය කරන ආදර්ශයක් ලෙස සැලකෙනවා. ඇඩලේඩ් නගරයේ විශේෂත්වය තමයි මධ්‍ය නගරය කැටයම් රටාවකින් සම්පූර්ණ කරලා එය සම්පූර්ණයෙන්ම විශාල උද්‍යානයක් වගේම පාක්ලන්ස් මාලාවකින් වටවන අයුරින් සකස් කරලා තිබීම. මේ හරිත උද්‍යානයන් නගරේ වගේම එහි අවට උපනගර අතර ස්වභාවික සීමාවන් ලෙසත් ක්‍රියා කරනවා. මේ උද්‍යානයන් හා විවෘත හරිත භූමිය නගරේ භාවිතත්වය පිරිසිදුව තබා ගන්නත් ජනතාවට විවේකය ක්‍රීඩා වගේම සමාජ ක්‍රියාකාරකම් සඳහා අවකාශ සැපයීමටත් විශාල දායකත්වයක් ලබා දෙනවා. ඒ නිසා ඇඩලේඩ් ජනජීවිතය හා පරිසරය අතර සම්බන්ධතාවය සමතුලිතව පවත්වා ගන්න නගරයක් විදියට ප්‍රසිද්ධයි. මෙවැනි නගර සැලසුම් රටා නිසා ඇඩලේඩ් අද ගාඩන් සිටි ලෙසත් හඳුන්වනු ලබනවා. නගර සංවර්ධනය වුවත් එහි මුල් සැලැස්මට අනුව පරිසර හිතකාමී ලක්ෂණ රැකගෙන යාම ඇඩලේඩ් නගරේ අනන්‍යතාවයක් බවට පත් වෙලා තියෙනවා.